සුබ දවසක් සියලුම දෙනාම වෙන්න වගේ මාදත් සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා bell icon එකත් තෝල් දාලා තියාගන්න. අපි upload කරන හැම වීඩියෝ එකම notification ඔයාලා ළඟට ගෙන්න ගන්න අවශ්‍ය නම් ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් guys අද වීඩියෝ එකේදී කතා කරන්නේ People's Pay app එක use කරලා තවත් බැංකු ගිණුමක් වාගේ People's Pay app එකට ඇඩ් කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මේකෙදි ඔයාලට People's Pay app එකට වාගේම People's account එකක් විතරක් නෙවෙයි, ඔයාගේ නමට තියෙන වෙනත් බැංකු වල තියෙන account එකක් උනත් People's Pay app එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ නමට සම්පත් බැංක් එකේ account එකක් තියෙනවා නම් ඒ account එක ඔයාගේ People's Bank එකේ People's Pay app එකට ලින්ක් කරගන්න පුළුවන්. ඒකලා People's Pay app එක use කරලා ඒ app එක ඇතුළේ ඉඳලම සම්පත් බැංක් account එකේ තියෙන මුදල් ඔයාලට ලංකාවේ ඉන්න ඕනම කෙනෙක්ගේ ගිණුමකට මුදල් යවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ account එක use කරලා mobile payment කරන්න පුළුවන්, bill payment කරන්න පුළුවන් සහ තවත් වැඩ ගොඩක් කරගන්න පුළුවන් මේ People's Pay app එක හරහාම. ඉතින් අද වීඩියෝ එකේ කතා කරමු කොහොමද account එකක් link කරගන්න කියලා ඔයාගේ People's Pay app එකට. ඔයාලට කැමති account එකක් link කරන්න පුළුවන් සම්පත් බැංකුවක්, commercial bank එකක් සහ ලංකාවේ තියෙන ඕනම බැංකුවක් මේකට link කරන්න පුළුවන්. intro එකට ගිහින් ඇවිත් මේ වැඩේ කොහොමද කරන්න කියලා අපි බලමු. ඉතින් යාළුවනේ අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නේ digital wallet app එකට වෙනත් බැංකු ගිණුමක් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් කතා කරමු අද මේ වීඩියෝ එකේ ඒ ගැන. ඉතින් මේ වැඩේ කරන්න නම් ඔයාලට People's Pay app එකට log වෙන්න සිද්ධ වෙනවා. මුලින්ම ඔයාගේ app එක open කරගන්න. open කරාම ඔයාගේ home page එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතන පහළ තියෙනවා account කියලා option එකක් දීලා. ඉතින් මේක click කරලා මේක ඇතුළට යන්න. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා දකුණු අත පැත්තේ යට plus mark එකක්. මේක click කරන්න. මේක click කරාට පස්සේ ඔයාලා වර්ගන වෙනවා මෙන්න මේ වගේ තැනක add other bank account කියන එකක් යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් පහළ details ටිකක් තියෙනවා අපිට fill කරන්න. ඉතින් මෙතන පළවෙනියටම ඔයාගේ නාමයේ කොටසක් දෙන්න. දෙවෙනි option එක select කරලා ඔයා add කරන්න යන bank එක select කරගන්න. උදාහරණයක් විදිහට ඔයා සම්පත් බැංකුවේ account එකක් link කරනවා නම් සම්පත් bank එක select කරන්න. commercial bank account එකක් add කරනවා නම් commercial bank එක select කරන්න. ඔයාගේ bank එක select කරගන්න ඔයාගේ account එකට අදාළව. ඊට පස්සේ ඔයා දැන් link කරන්නේ සම්පත් bank account එක යන්න. ඒ account එක open කරද්දී account එකේ තියෙන නම තුන්වෙනි option එකට ඇතුළත් කරන්න. හතරවෙනියට තියෙන තැනට ඔයාගේ account number එක ඇතුළත් කරන්න ඕනේ. ඒ ටික හරියටම fill කරගෙන පහළ තියෙන next button එක click කරලා මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට තියෙන්නේ terms and condition වලට agree වෙන්න. ඉතින් මෙතන තියෙන දේවල් ටික ඔයා අනිවාර්යයෙන්ම කියවලා බලන්න. මෙතන පහළ ඔයාලට බලා ගන්න පුළුවන් box එකක් තියෙනවා. මේකට tick එක දාලා proceed කියන button එක click කරලා මෙතනොත් ඉස්සරහට එන්න. ඉතින් ඊළඟට ඔයාගේ account එක open කරද්දී දුන්න phone number එකට SMS එකක් එනවා. ඒ SMS එකේ තියෙන pin එක මෙතන ඇතුළත් කරන්න. auto select වෙන්නේ නැහැ. ඔයාගේ message එකේ තියෙන pin එක බලලා මෙතන type කරලා confirm කියන button එක click කරන්න. ඒක click කරාට පස්සේ කිසිම ගැටලුවක් නැත්නම් account එක link වුණා නම් successfully කියලා මෙන්න මේ වගේ message එකක් එනවා. සමහරක් වෙලාවට ඔයාගේ account එකේ රුපියලක්වත් නැත්නම් ඔයාගේ account එක link වෙන්නේ නැහැ. මොකද මේක link කරද්දී 0.7.1ක් වගේ debit වෙනවා ඔයාගේ link කරන account එකෙන්. ඒක debit වුණාට ආපහු ඒක credit විදියට ආපහු ඔයාගේ account එකට ලැබෙනවා. ඉතින් මේක link කරගන්න process එකට තමයි ඒක වෙන්නේ. බය වෙන්න දෙයක් නැහැ. ඒක නිසා ඔයාගේ account එකේ මුදල් නැත්නම් මේක link කරන්න බෑ. ඒ වගේම account එක open කරලා දුන්න phone number එක තමයි මෙතනට එන SMS එක එන්නේ. ඒක නිසා වැඩ කරන phone number එකක් bank එකට දෙන්න හැම අවස්ථාවකම account එකක් open කරද්දී. හරි. මෙතනින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඉස්සරහට යන්න. ඉතින් එතන ඕකේ බටන් එක ක්ලික් කරලා ඉස්සරහට ආවනම් දැන් ඔයාගේ account එක ඔයාගේ People's Pay app එකට link වෙලා තියෙන්නේ. ඒක බලා ගන්න පුළුවන් ඔයාට home page එකේ account යටතේ පහළ ඔයාගේ link වෙලා තියෙන account සියල්ලම පෙන්නනවා. ඉතින් ඔයාට මේ විදිහට පුළුවන් කැමති බැංකුවේ account එකක් ඔයාගේ නමට තියෙන බැංකුවේ account එකක් People's Pay app එකට link කරගන්න. වෙනත් කෙනෙක්ගේ නමට තියෙන එකක් මේකට link කරන්න පුළුවන්ද කියලා මම හරියටම දන්නේ නැහැ. මම ඒක try කරලා බලලා නැහැ. කොහොම නමුත් හිතෙන විදිහට එහෙම කරන්න බැරි වෙයි.
හරි ඉතින් ඔය විදිහට තමයි account එකක් එහෙනම් link කරන්න තියෙන්නේ. ඔයාට මේ app එක use කරලා වැඩ ගොඩක් කරන්න පුළුවන්. මම දැනට videos කීපයක් ගෙනල්ලා තියෙනවා PeoplesPay app එක සම්බන්ධව. ඉස්සරහට අනිවාර්යෙන් අලුත් videos කීපයක්ම තියෙනවා කරන්න. ඒවත් ඉක්මනට අරගෙන එන්න. දැනට මේ PeoplesPay app එකේ register වෙන්නේ කොහොමද සහ මේ app එක use කරලා fund transfer කරන්නේ කොහොමද කියන videos දෙක තමයි upload කරලා තියෙන්නේ. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ videos බලන්න. මම පහළ description area එකේ link note කරලා තියන්න. ඒ වගේම වීඩියෝ එක සම්බන්ධව මොන හරි ගැටලු තියෙනවා නම් සහ මේ process එකේදී ඔයාලට එන ප්‍රශ්න ගැටලු ඔක්කොම පහලින් කමෙන්ට් එකක් දාන්න. මම reply එකක් දාලා ඔයාලට support එකක් දෙන්නම්. මගේ පැත්තෙන් ඒකට support එකක් දෙන්න පුළුවන් නම් එහෙනම් ඉතින් වීඩියෝ එකකට අනිවාර්යයෙන්ම like එකක් දාන්න. වීඩියෝ එක තව කෙනෙක් දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. bell icon එක ඕල් දාලා තිබ්බොත් මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් notification එකකින් ඔයාලට මේ වීඩියෝ එක ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.